Welcome back to my channel මාදිනේරු. ඔන්න ඉතින් අද මම පොඩි වෙනස් වීඩියෝ එකක් තමයි අදගෙන ආවේ. මොකද මේ දවස්වල පොඩ්ඩක් travel කරපු නිසා මට හිතුණා මං අද ගත්ත දේවල් ඔයාලට පෙන්වන්න කියලා. මොකද මේ දවස්වල මට මේ දේවල් shopping කරගන්න බැරි වෙච්ච නිසා. එහෙනම් මං අද ගත්තේ මොනවද කියලා පෙන්වන්නම්. එනම් වීඩියෝත් එක්ක රැඳී සිටින්න. ඔන්න ඉතින් මට ඩිස්කවුන්ට් එකකුත් තිබුණා. ඒ වගේම මම පාවිච්චි කර හිටපු බොඩි ලෝෂන් එක ඉවර වෙලා තිබුණා. ඉතින් මට හිතුණා ඒක ගන්න යන්න ඕනේ කියලා. ඉතින් මට ඒ වෙලාවේ ගන්න යනකොටම ප්‍රොමෝෂන් එකකුත් තිබුණා මගේ කාඩ් එකට. ඉතින් මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම ගත්තේ. Yevis Rocher මම හිතන්නේ ප්‍රොනවුන්සියේෂන් එක හරි වෙන්න ඕනේ. මේක ෆ්‍රාන්ස් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ওই ටික තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. ඔන්නම් අපි එකින් එක අරගෙන බලමු. මට ඒගොල්ලෝ මම ඇත්තටම ඉස්සෙල්ලාම ගියේ මෙන්න මේ ඔයිල් එක ගන්න. මේක මෝනර් මේකේ පුව මෝනර් තියෙන්නේ. මේක දැන් මේ සීතලයිනේ. ඒක නිසා මේක දැන් මිදිලා තියෙන්නේ. මම ගන්නකොට තිබුණේ ඔයිල් එක විදිහට. මේ දවස්වල සීතලයි හින්දා මේක දැන් මිදිලා තියෙන්නේ. මේක හරිම සුවඳයි. ඉතින් මං ආසම මේ ඔයිල් එකක් මගේ ඇඟට ගන්න. ඉතින් මම මේ සුදු වෙන ඒවා නෙවෙයි. ඉතින් මම මෙන්න මේක තමයි ගත්තේ මගේ ඇඟට ගන්න. හරිම සුවඳයි. ඊට පස්සේ මගේ කාඩ් එකට 140ක ඩිස්කවුන්ට් එකක් තිබුණා. ඉතින් මං හිතුවා Yevis Rocher එකෙන්ම ඩේ ක්‍රීම් එකක් ගන්න. මොකද මගේ ඩේ ක්‍රීම් එක ඉවර වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා මේක ගන්න කියලා. ඉතින් මම මේක ඇවිල්ලා normal to combination to oil skin එකක්. ඒක හින්දා මේකේ ගහලම තියෙනවා natural organic ingredients තියෙන්නේ කියලා. ඉතින් macro alga zinc gluconate කියන ingredients තියෙනවා. ඉතින් මම මේක පාවිච්චි කරලා නැහැ. අපි බලමු මේක පාවිච්චි කරලා. ඉතින් මම කලින් පාවිච්චි කරේ ඔලායි එක. ඉතින් ඔලායි එකත් ගොඩක් හොඳයි මූණට. ඒක මම චුට්ටක් නතර කරලා දැන් මම මේක පාවිච්චි කරලා බලන්නම්. ඉතින් ඔයගොල්ලන්ටත් මම ඒකේ විස්තර කියන්නම් කොහොමද මේක කියලා. ඔලායි එක ගොඩක් හොඳයි. මොකද ඒකේ SPF වගේ 15ක් තියෙනවා මේ වින්ටර් එකෙත්. ඉතින් වින්ටර් එකෙත් අනිවාර්යයෙන්ම CF වගේක් තියෙන එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඉතින් ඒක නිසා මම ඒක තමයි පාවිච්චි කරේ. ඉතින් දැන් මට මේක හම්බුන නිසා මම මේකත් පාවිච්චි කරලා බලන්න ගත්තා. අපි බලමු කොහොමද කියලා. සමන් පිච්ච සුවඳක් වගේ තමයි තියෙන්නේ. හොඳයි ඒක. එහෙනම් ඉතින් අපි ඒකත් පාවිච්චි කරලා බලලා මම ඔයගලන්ට රිසල්ට්ස් කියන්නම්. ඊට පස්සේ ඒගොල්ලෝ මට 2025-26 කැලෙන්ඩර් එකකුත් දුන්නා. ඉතින් ඒක නිකන් තමයි දුන්නේ. ඒ වගේම මට තව ඒගොල්ලෝ දුන්නා මේක ඇවිල්ලා මේ මාස්ක් එකක්. සොස් මාස්ක් එකක් කියලා තමයි දුන්නේ. එතන ප්‍රොමෝෂන් එකක් ගියා. ඉතින් මේක දුන්න මම අද මේක පාවිච්චි කරනවා. මොකද මාස්ක් එකක් හින්දා හයිඩ්‍රේෂන් තමයි. ඉතින් මේකත් මම පාවිච්චි කරලා කොහොමද කියලා බලමු. ඊට පස්සේ ඒගොල්ලෝ මට තව එකක් මේ දුන්නා. මේක ඇවිල්ලා hand cream එකක්. මේක hand cream එකක්. මේක ඇවිල්ලා පොල් වලින් හදලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ පොල් වලින් හදලා තියෙන ඒවා කොච්චර වටිනවද කියලා. අපිට අපේ ලංකාවේ අයට ඒක ගාණක් නැති වුණාට. ඉතින් මෙහි ගොඩක් දැන් ප්‍රසිද්ධයි. කොකනට් වලින් හදන හැම දෙයක්ම ගොඩාක් අය
පාවිච්චි කරනවා පොල් වලින් හදලා තියෙන දේවල්. පොල් තෙල් එක අපේ ඔළුවට ගානවා. ඒගොල්ලෝ මාස්ක් තියෙනවා, බොඩි බටර් එක තියෙනවා. ගොඩක් පොල් වලින් හදන නිෂ්පාදන මෙහි හරියට පාවිච්චි කරනවා. ඒ වගේම ඒගොල්ලෝ ගන්නවා. ඉතින් මෙන්න මේ ටික තමයි. ඉතින් මට මේකට ගිය යුරෝ 16යි මේක හරිම ප්‍රයිස් එක. ඉතින් මට 140ක තිබුණ හින්දා මේක මේ ඔක්කොටම මට ගියේ යුරෝ 20යි. ඉතින් මම හිතනවා ඒක මට ගොඩාක් ලාභයි කියලා. මොකද සාමාන්‍යයෙන් මේකෙන් එච්චර අඩුවට ගන්න බෑ. ඉතින් ওই ටික තමයි මගේ Yevis Rocher France බ්‍රෑන්ඩ් එකෙන් මම ගත්තේ. ඉතින් අපි මේකේ මාස්ක් එකත් පාවිච්චි කරලා බලමු කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. බයි. ඉතින් මාස්ක් එක පාවිච්චි කරන්න කියලා තියෙන්නේ සතියට දවස් 2ක්. ඒ වගේම විනාඩි 5ක් තමයි ඇප්ලයි කරලා ඉන්න කියලා තියෙන්නේ. ඉතින් මම ඒක තමයි මේ වෙලාවේ කියවලා බලන්නේ. ඉතින් එහෙම කරලා අපි බලමු කොහොමද අන්තිම රිසල්ට් එක කියලා. ඉතින් ඒකේ කියලා තියෙන විදිහටම අපි පාවිච්චි කරමු. ඉතින් මම මගේ ඇඟිල්ලෙන් තමයි මගේ මුහුණට මම මේ ටික ඇප්ලයි කරන්නේ. ඒක මට ලේසි. මේක නිකන් ඇවිල්ලා ක්‍රීම් එකක් වගේ කිසිම මේ ඒක ලොකුවට මේ මූණට අර ඩ්‍රයි වෙන්නේ නැහැ. මේ විදිහට හරිම ක්‍රීමි ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඇප්ලයි කරලා බලමු. ඔන්න ඉතින් ඒ වෙලාවෙත් මම එළියට ගිය වෙලාවේ අරගෙන ආපු මල් පැලදකත් මගේ බැල්කනි එකට අලුතෙන්ම එකතු කරලා මම මේ විනාඩි 5 තියාගෙන ඉවර වෙලා ඉතින් දැන් මම මේක වොෂ් කරන්න තමයි හදන්නේ. ඉතින් ඒකේ කියලා තියෙන්නේ අපිට හරියටම කොටන් පැඩ්ස් වලින් අයින් කරන්න අපේ මාස්ක් එක කියලා. ඒ වගේම සතියට දවස් 2කින් මේක පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඉතින් මම අද එක දවසින් තමයි මේක පාවිච්චි කරේ. බලන්නකො ටිකක් ග්ලෝ ගතියක් ඇවිල්ලා තියෙනවානේ. ඉතින් මට හිතෙනවා ඒක ගොඩාක් හොඳ මාස්ක් එකක් කියලා.